අපි කවිය ඉස්සෙල්ලාම කවි නිර්මාණය කරද්දී කවියගේ අරමුණ වුණේ මොකද්ද? ඒක මම හිතන්නේ කවියට විතරක් නෙමෙයි වෙනත් සාහිත්‍ය නිර්මාණයක් සම්බන්ධයෙන් ගත්තත් අදාළ දෙයක් ඇත්තටම මේ අපේ අරමුණ මොකක්ද? අපි මේ නිර්මාණය කරන්න පාදක කරගන්නේ තේමාව මොකක්ද? අපි මේකේ කතකයා විදිහට ගන්නෙ කවුද? සමහරට ඒක ආකෘතිය මොකක්ද අපි පාවිච්චි කරන ඒ ගැන දැන් අර කවිය කියන එක පොඩ්ඩක් අපිට අර ඇතුලෙන් එන ආත්ම ප්‍රකාශනය කියලා මම කලින් කිව්වේ. එහෙම මාධ්‍යයක් නිසා සමහර විට අපි මේ ටික මුල්ම අවස්ථාවේදී නිශ්චය කරගන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට ඉබේම අපි ඇතුලේ ඇතිවෙච්ච හැඟීමකින් ජනනය වෙන කවියක් නම් ඒක ලියලා එහෙම වුණොත් අපි ඒක සංස්කරණය කරන්න ආපහු හැරිලා බලනකොට ඒ කවියෙන් අර කරුණු ටික මං කිව්වේ අරමුණ මොකද්ද අපි ඇත්තට මේකෙන් දෙන්න යන්නේ මේකේ මොනවද මේ අපිට තව එකතු කරන්න පුළුවන් මේක රසිකයාට තව පහසු කරන්න කොහොමද කියන එක ගැන සංස්කරණය කියන කාරණේදී තමයි එහෙම වුණොත් අපිට බලන්න වෙන්නේ. ඒ නිසා මේ ඒ සංස්කරණය කියන එක කවියකට හරි වැදගත් දෙයක්. ඒකෙදි වෙනස තමයි දැන් සංස්කරණය කියන එක සාමාන්‍යයෙන් අපේ රටේ පාවිච්චි වෙන ටිකක් අඩුවේ සාහිත්‍ය කලාවේදී සංස්කරණය කියන එක බාහිර පාර්ශවයකින් කරගන්න එක අපේ වෙන්නෙම නැති තරම්. හැබැයි මේ දැන් කවියකට වගේ සමහර විට ඒක ගැටලුවක් වෙන අවස්ථාවකුත් එන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ඒක ආත්මීය ප්‍රකාශනයක් නිසා ඒක සංස්කරණය කරන කෙනයි ලියපු කෙනයි අතරේ හොඳ අවබෝධයක් හොඳ sannivedanayak නොතිබුණොත් ඒක ගැටලුවක් වෙන්නත් පුළුවන්. ඒක නිසා කාව්‍ය සංස්කරණය කියන්නේ ටිකක් පරිස්සමිනුත් කරන්න ඕන දෙයක්. හැබැයි තමන් නිර්මාණයක් කරාම පළවෙනි වතාව තමන් සංස්කරණයක් කරනවා නම් හොඳයි පළ කරන්න කලින්. මම හිතන්නේ මේ සබුද්ධි කවය වගේ අවස්ථා තියෙන එක මම හිතන්නේ අපි දැන් ඒ කාව්‍ය නිර්මාණයට අලුතෙන් එනකොට එන අයට හරි පහසුවක්. දැන් අපේ රටෙත් අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ අපි කාව්‍ය නිර්මාණකරණය දැන් සිංහල විෂය ඇතුලේ තියෙනවා යම් යම් විදිහට ඒකට අත්වැලා. දැන් ලෝකේ රටවල කාව්‍යකරණය කියන්නේ ඉගෙන ගන්න හදාරන විෂයක්. හැබැයි ඒක ආත්මීය ප්‍රකාශනය නිසා සමහරට අපි ඒ කියන්නේ පිළිවෙලකට විධිමත් විෂයක් විදිහට ඉගෙනගෙන කාව්‍යකරණයට එන්නේ නැහැ. නමුත් ඒ කියන්නේ මොකද කාව්‍යකරණය කියන්නේ අර අපි කියන සහජයෙන් ලැබෙන හැකියාවකින් ප්‍රතිභාවකින් ජනනය වන දේකුත් කවිය ඇතුලේ තියෙනවනේ. එතකොට අපි ඒ ගුණය වර්ධනය කරගන්න තව හොඳ කවියෙක් වෙන්න අපිට හිතෙනවනම් අපි දියුණු කරගන්න ඕන. අපි ඒක ඉගෙන ගන්න ඕන විෂයක් තියෙනවා. ඇත්තටම කවි ලියන එක විතරක් නෙමෙයි කවි කියවීමත් උගන්වනවා. මම හිතන්නේ තමාර මහත්මිය මේ ගැන දන්නවා. බොහොම දෙනෙක් මේක දන්නවා. දැන් how to read a poem කියලා කවියක් කොහොමද කියවන්නේ කියන එක සම්බන්ධයෙන් පොත් පළ වෙලා තියෙන ටෙරි ඊගල්ටන්ගේ පොත මම කියුව එක. ඒ වගේ දැන් ලංකාවෙත් අපි සිංහලෙන් තියෙනවා පොතපත විචාරකයෝ ලියනවා නිර්මාණ පසුබිම මහාචාර්ය සුරවීරගේ නිර්මාණ අධ්‍යයන සරත් ජයසූරියගේ පොත ඒ වගේ තව බොහොමයක් මම මේ උදාහරණ කීපයක් විතරයි කිව්වේ. ඒ වගේ මේ කවිය නිර්මාණකරණයට වගේම රස විඳීමට මේ උගන්වනවා. ඉතින් ඇත්තටම අපි මේ හොඳ නිර්මාණකාරයෙක් වෙන්න හිතනකොට මේ කවියේ මේ අඩුම කුඩුම ටික මොනවද අපි මේකට අරගන්නේ කොහොමද අපි මේක තව සාර්ථක කරගන්නේ කියලා මේ හොයලා බලන එක වටිනවා. එතෙන්දී ඒ වගේ පොතපත කියවන්න පුළුවන් අපිට හොඳ කවි කියවීමම හොඳ අභ්‍යාසයක්. ඇත්තටම මේ සාහිත්‍ය නිර්මාණයේ ප්‍රතිභාව විතරක් නෙමෙයි සතත අභ්‍යාසය ව්‍යුත්පත්තිය එහෙම තියෙන්න ඕනි කියලා කියනවනේ. ඒ ව්‍යුත්පත්තිය කියන එක තමයි මේ පරිශීලනය කිරීම අයිති වෙන්නේ. ඒ වගේම නිතර අභ්‍යාස කරන එක. දැන් අපි ලියපු දේ පවා නැවත සංස්කරණයක් කරන්න අපිම පෙළඹෙන එක හරිම වැදගත්. මං හිතන්නේ වඩා හොඳ නිර්මාණයක් ගොඩනගන්න. සමහරට අර පළවෙනි සැරේම හොඳ කවියක්
මේ එළිය වෙන්න පුළුවන් අපෙන්. ඒක නැහැ කියන්න බෑ. මොකද කවිය කියන්නේ ඒ වගේ මාධ්‍යයක්. සමහරට අර කිසි දෙයක් නොබලා තිබුණු කෙනෙකුගෙන් හොඳම නිර්මාණයක්, ඉතාම ඉහළ ගණේ නිර්මාණයක් එන්න පුළුවන්. ඒකින්ද ඒක හරි සාපේක්ෂයි ඇත්තටම. මේ සමහර නිර්මාණයකට එහෙම අලුතෙන් සංස්කරණ අනවශ්‍යම වෙන්නත් පුළුවන්. මේ අපේ ඇතුලෙන් ඒක අර ප්‍රතිභාව නිසා හෝ අපේ ව්‍යුත්පත්තිය නිසා හෝ අපි ඇතුලේ නිතර නිතර කියවන මගේ කවිය ගැන කිව්වහම මට ලැබුණු මගේ කවිය සම්බන්ධයෙන් ලැබුණු විශේෂඥීමක් තමයි කවියේ භාෂාව කියන එක. එතෙන්දි මට දැනුණු දේ මගේ අත්දැකීමෙන් මට දැනුණු දේ තමයි මම අර කිව්වේ පොඩි කාලේ ඉඳන් තිබුණු ආසාව නිසා මම සෑහෙන පොත් කියෙව්වා. ඒ වගේම මම සිංහල විෂය ඉගෙන ගන්න යමු වුණා. එතකොට මම කවි පොතක් පළ කරේ හැබැයි සෑහෙන කාලයකට පස්සේ මම අභ්‍යාසත් කරා කියන්නේ යම් තාක් දුරකට නිර්මාණකරණයේ යෙදුණා. පොතක් පළ කරේ හැබැයි අවුරුදු 40 ගණනක් වෙලා මේ එතෙන්දි මම මේ විශ්වවිද්‍යාලයේදී අතරම කෞසිලුමින ඉගෙන ගන්න ලැබුණා. ඒ ඉගෙන ගන්න ලැබුණා මේක නිතර පරිශීලනය කර නොදැනුවත්ව මම හිතන්නේ ඒ කියන්නේ ඒකෙන් මගේ භාෂා භාවිතේ මේ පෝෂණය වුණා ඒ කියවීමෙන් නැත්තටම. ඉතින් එතකොට මම හිතන්නේ ඒක නිසා අර අමතරව කියවීම හරිම වැදගත් අත්දැකීම් පරාසය භාෂාව හැමදේම ලෝකෙ ගැන දැනුම අර මුලින් මේ මට මතකයි තමර මහත්මිය අර මුල කවියේදී ඔය නිදහස ගැන එහෙම ඒ කියන්නේ අපි ලෝකෙ ගැන අපේ දැනුමත් එනවනේ අපේ නිර්මාණවල. ඒ දැනුම සමාජය ගැන ලෝකය ගැන තියෙන දැනුම ඒ හැම දෙයක්ම දියුණු වෙන්න අපේ කවිය තවත් පොහොසත් වෙනවා මං හිතන්නේ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. සමීර මගේ අත්දැකීම. ඔව් ඒක තව ප්‍රශ්නයක් දැන් මේ මාතෘකා යෙදීම සම්බන්ධයෙන් මේ මාතෘකා යෙදෙනකොට කවියා වෙනත් කෙනෙකුගේ සහාය ලබා ගැනීම කොහොමද? එහෙම නැත්නම් Taman විසින්ම මාතෘකා යෙදෙනවා. දැන් මේ දෙවිදියකටම කරන්න පුළුවන් වඩාත්ම සුදුසුයයි හිතෙන්නේ කුමක්? ඒකත් ඉතින් එහෙම නිශ්චිතව මෙහෙමයි තමීර දැන් තව කෙනෙකුගේ උදව්ව කියන්නේ දැන් අර සහෘදභාවය දැන් අර කවිය රස විඳින්නත් ඒ වගේ මට්ටමක කෙනෙක් වෙන්න ඕනේනේ අපේ දැන් මම ලියන කවියට මට මාතෘකාවක් සඳහා යෝජනා අවශ්‍ය නම් ඇත්තටම මේ එහෙම අපිට විවෘත වෙලා සාකච්ඡා කරලා සංවාදයකින් එහෙම එන්න පුළුවන් නම් ඒකත් හොඳයි. තමන්ටම දැන් තමන්ගේ ආත්මීය වාහු ප්‍රකාශනයට ගැලපෙන මාතෘකාවක් තමන්ට තනියම එකපාර යොදා ගන්න බැරි නම් ඒ සහාය ලබා ගන්න එක ඇත්තටම හොඳයි. ඉතින් උදාහරණයක් විදිහට කාව්‍ය සංස්කරණයේදීත් කියන දෙයක් තමයි තව හැකට දැන් මට මගේ දේ පේන පැත්තට වඩා තව කෙනෙකුට ඉතා මේ හොඳ වෙනස් දැක්මක් එන්න පුළුවන්. මම එක පැත්තක්ම මම හිතන පැත්තම විතරක් හිතාගෙන ඉන්නවට වඩා. ඒ නිසා ඒකදී තව කෙනෙකුගේ සහාය ලබා ගන්න කිසිම ගැටලුවක් නැහැ. තමන්ට එකඟ වෙන්න පුළුවන් නම් ඒක.